MB South එක. මේ ඉන්නේ ඔක්කොම පොඩි පැටව 250 300කට ආසන්න ඉන්නවා. දැන් මේ මම මේ ඔක්කොලාටම දැන් ඇවිල්ලා කණ්ඩ දුන්නා. මේ මඩ හින්දා මඩ පෙරාගෙන ඉන්නේ. මේක ටිකක් අමාරු වැඩක් හින්දා මේ කණ්ඩ දෙන විදිය මම වීඩියෝ කරේ නෑ. දැන් වෙන ලේසි දණක් තියනවා එතෙන් ගිහිල්ලා මම දැන් මේ ටිකත් ඔක්කොම දාගන්න ඕනේ. ඩස්ට්බින් ටික මගේ වාහනේට දාගෙන අපි මේ එක පොලිතින් කෑල්ලක්වත් මේ ක්‍රොප් වල තියන්නේ නැහැ. මේ ක්‍රොප් කියන්නේ මේවට තමයි අපි ක්‍රොප් කියන්නේ. මේ වගේ මේ කට්ටියට කණ්ඩ දෙන්න නිකන් ලංකාවේ අතුගෝවා වගේ. ලංකාවේ අතුගෝවා වගේ යාත්‍යක් තියෙනවා. අපිට කණ්ඩක් පුළුවන් කේල් කියලා කියනවා. ඉතින් දැන් මේ වාහනේට මේ උච්චර වෙලා ක්‍රොප් 3කට 4කට කණ්ඩ බොන්න දීලා තමයි ආවේ මෙතන මේ පැටවු ටිකට කණ්ඩ බොන්න දෙන්න උදේ වේල. වෙනවනේ. ඒක ආයෙත් ඉන්නා. මේක ටිකක් අමාරුින්ද ෆෝන් එකත් එක්ක බැරි හින්දා මම ටික කන්න බොන්න දෙනවා. මම වීඩියෝ කරේ නෑ. තව එකක් තියෙනවා ලේසි එකක්. ඒකන මේ ලොකු සත්තු ඉන්නේ පැටව දාන්න හම් වෙන්නේ උ. එතන ඉන්නවා 100ක් විතර. අනිත් ඒ වගේ ඉන්න ඔක්කොගේම අර පේන ඈතේ වගේ 200 වගේ ඉන්නවා. අපි ඔක්කොම ක්‍රොප් 6ක් 7ක් විතර තියෙනවා. ඉතින් දැන් මම අන්තිමට හැමදාම මේ ලේසි එක තමයි කරන්නේ. අන්තිමට ඒක කරා. දැන් අපි යන් එතෙන්ද මගේ බාණ්ඩේ නැගලා තියනවා. ස්ටාර්ට් කරගෙන යමු. යන්න කලින් පොඩි වැඩක් තියෙනවා. මේ වගේ කරන්ට් එක බලලා යන්න ඕනේ. මොකද නැත්තම් මම පැනගත්තොත් එහෙම ඉතින් එපා වෙනවා. දැන් මං එද්දිත් මම පැනගෙන හිටියේ. මේ තියෙන්නේ කරන්ට් එක බලන එක මගේ මේකකට තියලා කරන්ට් එක බලන 4 එකක් තියෙනවා. ඒ කියන්නේ මේක මම හිතන්නේ 5ක් විතර තියෙනවා. මොකද මගේ අතේ වතුරත් එක්ක හරියට මේක පෙන්නන්නේ නැහැ. රයිට්. දැන් අපි ලොකු වැඩ කොටස අවසానයි. මේ පොඩි පැටවුන්න කන්න බොන්න දෙන එක තමයි අමාරුම වැඩේ. මම එද්දිත් මේ කඩාගෙන මේ කනලා හිටියේ. ඒ වැඩේ හරිනේ. දැන් අපි මේ ඔක්කොගේම මේ ඇතුලේ මේ වල් රැප් කරලා තියෙන්නේ. මේ දැන් මේ සීතල කාලේ හින්දා වල් වැවෙන්නේ නැහැ. ඒ හින්දා හොඳට වැවෙන කාලේ මේ හොඳට වැවෙන කාලේට අපි වල් මේ කපලා ඉවරලා මම ඔයාලට වීඩියෝ එකක් දාලා තියෙනවා. වල් කපන ඒවා ඒ කපපු වල් ටික ඔක්කොම හොඳට රැප් කරලා මේ වගේ වල් නැති කාලේට කන්න බොන්න තියලා තියෙන්නේ. මේක අපි මෙතනින් මේ ටිකක් මගේ වාහනේ ගන්න එක පොඩ්ඩක් පාත් කරලා නම් පොඩ්ඩක් ආගන්න ඕනේ. රයිට්. ඕකේ. දැන් අරක විදියට හදන්න ඕනේ. නැත්නම් කරන්ට් එක වෙලා ෂෝට් වෙනවා. alright. Off-road තමයි ඉතින් තනි කරව. එනනේ. තනි කරම off-road අපි මේ ගේට් එක වහලා යන්න ඕනේ.
නැත්තම් මුන් ආයේ කඩාගත්තොත් එහෙම හොයන්න වෙනවා. පල්ලෝ දාලවත් අම්මෝ හරක් වගේ ආයේ පැනගත්තාම අන් දෙක විතරයි මුන්ට අඩු. ඇත්තට මේ හරක්ට අන් දෙක නෑනේ. රයිට් දැන් අපි යන් ලොකු සත්තු ඉඳලා යන්නේ. ඒ කට්ටිය ඔක්කොම පැටව හම්බෙන්න ඉන්නේ. ඉතින් මට මේ ෆෝන් එකත් එක්ක ඒ වැඩේ කරන්න ටිකක් අමාරුයි. ඉන්න මම අද වීඩියෝ එකක් කරනවා කියලා හිතාගෙනම ගෙදරින් ලේන්සෝකුත් අරන් ආවා. මොකද මේ කොට ඒ දවස්වල අපි මේ වින්ටර් එක ඒකින්දා අර පේනවද ඈත ඉන්න එතන සත්තු 100ක් වගේ ඉන්න එක එහා කොන හරි පොඩ්ඩක් පේනවා. ඒ පැඩොක් එකේ මේ පැත්තෙන් ඉඳන් එහා කොන බලපුවම එහා කොන පේනවා. අනිත් ඒ වගේ එහෙම පේන්නේවත් නැහැ. එන්න හරි අමාරුයි වීඩියෝ කර මේ වැඩ ටික කරගන්න. මේක හරිම මේස් පැඩොක් එකක්. බේල් දෙකයි දෙන්න තියෙන්නේ සත්තු 100යි ඉන්නේ. ඒ වගේ මේකේ පවලා තියෙන්නේ මේ වැඩි උස යන්නේ මේ ආල වර්ගයක් ලංකාවේ ඔය බීට්ටලේ වගේ බීට්ටලේ වල ගොඩාක් ලොකුයි නතුවාටයි මේ ඇතුලේ වුණාට නිකන් පතල වගේ සුවාටයි ඉන්න මම ඉඳලා බලාගෙන ඉන්න ඔය වෙනාද මං ඉඳි ළඟට එනවා සෙට් එක මම සද්දෙට එනවා සද්දෙට. alright okay දැන් දාගත්තා වාහනේ. අම්මට සිටි තේල් එකක් කාලා පෙරලිලා නේද? ඔන්න වැස්සත් එක්ක මට මේ වැඩේ කරගන්න ලේසි වෙයි. වැස්සකුත් ආවනේ. ඒ ඇස්සේ තේල් එකක් පෙරලිලා. right වෙනවා. මං ඉද්දි ඔක්කලා වෙනවා ළඟට ආයේ. අපි ඒකෙත් ඒ වගේම ආපු ගමන්ම කරන්ට් එක තමයි බලන්නේ. කරන්ට් එක කීයක් තියනවද? 3.8යි. ඇති ඉස්සල්ලාම කරන්න දැන් මේ සෙට් එක එනවා ළඟට. මුන්න මේ ලොකු සත්තු ඔක්කොම පැටව හම්බෙන්න ඉන්නේ. කරන්ට් එක තියෙනවා මට වදී දන්නෙත් නෑ. මේ පහසු හින්දා ඉක්මන් වැඩේ ඉක්මන් හින්දා මම මේ පාරෙන් ඇවිල්ලා මේ වැටෙන් පැනලා තමයි මගේ මේ වැඩේ කරන්න පටන් ගන්නෙ. බලමු ඉතින්. ලයිට් මේකෙන් ඇටච් කරා. ඒක තනිය අතින් තමාද කරන්න එන්නේ මේ වීඩියෝ කරන්න හින්දා. ඊට පස්සේ මේක මම මේ දැන් සම්පූර්ණ ටික එතකොට දැන් ඇවිල්ලා කන්න පටන් ගන්නවා. right මේ වගේ මේ තියෙන්නේ යාල වර්ගේ අපි කලවලා ගමු. ආවේ නෑ. මේ තියෙන්නේ මේක ටිකක් රතු පාටයි. මේ කොලෙත් මා රසක් තියෙන්නේ. මාත් උයලා එහෙම කාලා තියෙනවා. සීතලයි හොඳටම සීතලයි ඇස්සයි. මේක ගත්තා පිටිපස්සට ඔහොම අපි මේ ලයින් එක කෙලින් දෙන්න ඕනේ. එතකොට සත්තු ටික ගාන්න ඇවිල්ලා කනවා. ආට පේනවා ඇති. ඊපස්සේ මේක කණු හොඳට ගහන්න ඕනේ. right ඊට පස්සේ අපි යන් ඊළඟ කණුව වෙත. අනිත් කට්ටිය මම මේ පැත්තට එනකම් බලාගෙන ඉන්නවා. මේ කනුව ගැලවිලා දැක්ක. මෙතනින් සමහරක් විට ඔය හරියට තිබ්බ නැත්නම් සත්තු පනිනවා. වැඩි වගේ ගියා. අර හින්දාම හදා වෙන්න වෙනවා. පොඩ්ඩක් ඇදයි. මම යන විදිය. පොඩ්ඩක් ඇදයි. ඒත් ඒක හදන්න ඕනේ නැත්නම් මේක මේ පාරයිනේ තියෙන පැඩොක් එකක් හින්දා යන එන මිනිස්සුන්ට පොඩ්ඩක් ඇටටත් පේනවනේ. ආපෝ මේක වැඩ කරනවා මෙලෝ රහක් නැහනේ කියලා යන්න නේද? කවන්න මෙලෝ රහක් නැහැ කියලා නම් වැඩේ හරියට උනා නම් එච්චරයි මුන් බඩගින්නේ නැතුව. right එනවා කෙලින් කියලා මට හිතෙනවා.
ආයේ මම මේ පැත්තට එන්නත් ඕනේ හින්දා ටිකක් ඇදුණාට කමන්නේ ඉතින් කරන් ඉන්න පුළුවන්. ඔය පොට්ටක් හැදේට වගේ යන්නේ. කමන්නේ කරන්න යන්නේ. පස්සේ එන ගමන් හදමයි. අචුට්ටා. ලේන්සෝ ගන්න බැර වුණානේ. ෆෝන් එකට වතුර ගියොත් ගේමක් තමයි ඉන්නේ. ගේමක් තමයි. right. අනික ඇදයි වගේද පොඩ්ඩක් කියන්නකෝ බලන්න කවුරුත් කියන්නත් නැහැ නේද? මේ වෙලාවේ. මේක තමයි මේ ප්‍රධාන මේ වතුර ටැංකිය. ඒකින් අපි මේ පටයක් දාලා මොකද මේ කට්ටියට මේ සම්පූර්ණ කඩොක් එකම දෙන්නේ නැති හින්දා පොඩ දවසින් චුට්ට මේ වගේ දෙන්නේ අඩි 10 වගේ එකෙන් දෙන්නේ. එහෙනම් අපි తాවකාලික වතුර ටැංකියක් අරගෙන තමයි මේ කට්ටියට වතුර අවශ්‍යතාවය සපුරන්නේ. දැන් එතන ගහන්න අම්මෝ කරන්ට් එක වදිනවා. ඒ ඇස්සේ ගහන්න අමාරුයි මේක. ස්ටෑන්ඩ් එක ගහන්න අමාරුයි මෙතන. වෙන තැනක මේ වීඩියෝ කර වැඩේ කරන්න අමාරුයි. ඉන්න හොට සමා වෙන්න ඕනේ. කමන්නේ. රයිට්. දැන් මම යාර වතුර එක යන්නේ මේ පැත්තට පෙරලා දාන්න ඕනේ. ඒක අපි මේ ෆෙන්ස් එක හදලා ඉගෙන ඇවිල්ලා ඉවරලා කරමු මේ වැඩේ. alright. පොට්ටක් ඇදේට වගේ යන්නේ කරන්න දෙයක් නැහැ. මේක ඉතින් හදාගෙන යන්න ඕනේ. බස් ගාලා කනවා දැක්කද කට්ටිය පේරියට සෙට්ටලා. That's the phone එකට වතුර වැටෙනවා. sorry.com දැක්කද මේක කට්ටිය හොම්බ දාලා බඩගින්නට පෙරලගෙන කාලා මේ පැත්තේ තමයි පෙන්නන්නේ. පැත්තේ කාලා තියෙන්නේ මේ යෝ හොඳ වෙලාවට මේ කුරට වැටලා මේ කරන්ට් ෆෙන්ස් එකට වැටලා ඒක වැටලා නැත්නම් මේක මේ කරන්ට් ෆෙන්ස් එක කැඩුනොත් එහෙනම් මේ ඔක්කොම ටික කරනවා ගිහිල්ලා මේකෙන් තමයි ඔක්කොම ආරක්ෂාලා තියෙන්නේ ඉතින් මේ ටික නම් ලස්සනට කෙලින් වැදුණා. ආ ටික තේජියට ගහ ගන්න ඕනේ කොහොම හරි. ටික නම් ලස්සනට තියනවා කෙලින්. ටිකත් ඒ වගේ ගහ ගන්න ඕනේ. දැනගමන් එක හදාගෙන යන තව මේවා කපලා මොන කන්න දෙන්න ඕනේ. වැඩ ගොඩක් තියනවා කරන්න. ඉතින් සම්පූර්ණ එතකොට ඔයාලට කොහොමද බලන්න අර ලොකු එකක් කරලාදී මේක මේ ටිකක්